Yo, what's up? අදත් චැනල්ස් ටෙක්නික් YouTube channel එකේ මම අලුත් වීඩියෝ එකක් අරන් ආවෙලා තිනවා. අද මම අරන් ආවෙලා තියෙන වීඩියෝ එක මොකද කියලා ඔයාලා දකින්න ඉතින් thumbnail එකේ තියෙනවා. Adobe company එකෙන් Adobe softwares, Adobe Photoshop, Adobe Premiere Pro, Adobe Illustrator වගේ ඔක්කොම softwares ටික Adobe software එකෙන් මේ company එකෙන් book කරන් කියලා තියෙනවා. ඒගොල්ලෝ මේ දවස් ටික cut down එකක් දීලා තිබ්බා. දවස් 5 days left, 2 days left එහෙම දීලා තිබ්බා. ඒගොල්ලෝගේ software expire වෙනවා කිය අපිට illegal ගත softwares නැත්තම් අපි කියන්නේ ඒගොල්ලොන්ට ගෙවන්න නැතුව ලයිසන්ස් කරන්න නැතුව ගත්ත softwares ඔක්කොම disable කරනවා කියලා ඒගොල්ලෝ ගොඩ දෙනට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේක. දැන් අපි ගොඩක් කට්ටිය use කරේ ඒක illegal ගන්න විදිහට නෙමෙයි, illegal විදිහට. මොකද කිව්වොත් ඒ වගේ දෙයකට $50 $20 ගන්න මම හිතන්නේ ඒවලා ගන්නවා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නේ පොඩි ෆොටෝ එකක් කරනවා, පොඩි වීඩියෝ එකක් edit කරනවා වගේ තමයි Adobe software වලින් කරන්නේ. සමහරු ඉන්නවා ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ ලොකු ලොකු වශයෙන් පාවිච්චි කරනවා. ඒගොල්ලෝගේ ප්‍රශ්න නෙමෙයි. ඒ සාමාන්‍ය පොඩි පොඩි edit කරන අය ඒගොල්ලෝ ප්‍රශ්නයක්. ඇත්තටම බොරු වැඩක් ඒක Adobe කිසි දෙයක් වගේ කියලා ගන්නවා කියන්නේ පොඩි ෆොටෝ එකක් විතර ගන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට එහෙම අවස්ථාවක් නැහැ. ඒගොල්ලෝ ගොඩක් අය අහලා තියෙන ප්‍රශ්නයක් තමයි ඒක කොහොමද කරන්න කියලා. මම අද වීඩියෝ එකකින් ස්ටෙප්ස් 3ක් ගෙනල්ලා තියෙනවා ඔයගොල්ලන්ට කරගන්න විදිය. මම අනිවාර්යෙන් රෙකමන්ඩ් කරනවා මේ ස්ටෙප් 3 එක ස්ටෙප් එකක් හරි ඔයගොල්ලන්ට හරියනවා අනිවාර්යෙන්. මම කිව්ව මගේ channel එකට අලුතින් ඔයගොල්ලෝ සම්බන්ධ වෙනවා නම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු ඒකට. ඔය guys අපි මුලින්ම යන්න ඕනේ Windows Defender එකට. search bar එකේ search කරලා Windows Defender කියලා. ඒකේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් left side එකේ තියෙනවා outbound rules කියලා. ඒකට ගිහිල්ලා අපි යන්න ඕනේ එතන right side එකේ තියෙන new rules වලට. ඒකේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් program කියලා එකක් තියෙනවා. ඒක next වෙන්න. ඊට පස්සේ මෙතන program එක browse කියලා save කරගන්න ඕනේ මේක. ඔයගොල්ලෝ Photoshop එකේ shortcut එකක් වගේ දීලා තියෙනවා නම් ඔය shortcut එක select කරගන්න පුළුවන්. මම මේ shortcut එක select කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ Photoshop එකේ වලට select කරගන්න ඕනේ Adobe Premiere Pro නම් Premiere Pro select කරගන්න පුළුවන්. නැත්නම් After Effects, Audition, Bridge, Character Effects වගේ Adobe software ඕනේ select කරගන්න පුළුවන්. මට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ Photoshop එකකින් මම select කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන next දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන පල්ලෙහාම තියෙනවා block the connection කියලා ඒක select කරගන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේක select කරගන්න ඕන ඔයගොල්ලෝ. ඒක select කරගෙන ඉවරලා අපි next දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන name දෙනවා. ඒකට Photoshop tool මොනවා හරි ඊට පස්සේ finish කරගන්න දෙන්නේ. guys මේකේ පොඩි problem එකක් තියෙනවා. ඒ කියන්නේ මම මේ option එක දාලා use කරා දවස් දෙකක් වගේ use කරද්දී ආයේ අර error එකම ආවේ. ඒ කියන්නේ app එක disable කරලා කියලා ආයේ Photoshop එක message එක ආවා. ඒ කියන්නේ අපිට මේ ඔක්කොම errors වලට එන options ඔක්කොම ඒ කියන්නේ ස්ථිර options නෙමෙයි. අපිට ස්ථිර වශයෙන් විසඳුමක් නෑ මේකට තාම. අත්‍තරම කිව්වොත් ඒ කියන්නේ Photoshop Adobe company එකත් එක්ක ඒගොල්ලෝ දෙන අලුත් update එක අපි කියන්නේ අපි illegal version එක පාවිච්චි කරද්දී අපි කරන ගොඩක් කියලා වෙනස් වෙන්න පුළුවන් ඒගොල්ලෝ දෙන update එක. අපි තව option එකක් තියෙනවා. අපි option එක බලමු. guys දෙවෙනි option එකේ අපි යන්න ඕනේ task manager එකට. ඉතින් right click කරලා ඕන task manager open කරන්න පුළුවන්. එහෙම නැත්නම් search එකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් control shift එකයි ESC එකයි ඔබලා යන්න පුළුවන්. ඒකේ වුණ බලා ගන්න පුළුවන් processors එකේ ඉතින් search එකක් දාගත්තට පස්සේ Adobe කියලා ඔන්න බලා ගන්න පුළුවන් මේ වගේ ටික. මෙතන තියෙනවා guys creative cloud helper කියලා. අපි ඒක මෙතනින් end task දෙන්න ඕනේ. end task දීලා අපි test කරලා බලද්දි Photoshop එක වැඩ කියලා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ටික වැඩ කරන දැනට. ඒ කියන්නේ දැනට මේ option එක වැඩ කරනවා. ඉස්සරහට මේ option එකක් වැඩ නැති ඉඳ තියෙනවා. ඒ කියන්නේ Photoshop එකේ දෙන Adobe company එකේ දෙන updates එක. ඔයගොල්ලෝ බලන්න පුළුවන් guys කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ option එක දැනට වැඩ කරනවා. අපිට දැනට ඒ කියන්නේ මේ option එක disable වෙන්න තියෙනවා අපිට Photoshop එකේ Adobe company එකෙන් දෙන updates එක. guys තුන්වෙනි option එක තමයි අපි open කරගන්න ඕනේ Google Chrome web browser එක. අපි ඒක open කරන් search එකක් දාගන්න ඕනේ netlink කියලා. ඔයගොල්ලෝ බලන්න පුළුවන් මුලින්ම එනවා www.netlink.com කියලා website එකකින් link එකක් අපි ඒක open කරගන්න ඕනේ. අපි ඒක download කරගන්න ඕනේ ඊට පස්සේ
මේ විදිහට ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේක ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න. guys ඒක ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ විදිහට ඒක ඉන්ස්ටෝල් කරලා ඒක ඕපන් කරගන්න. ඔයගලන්ට පුළුවන් මෙතන Adobe content කියලා අපිට වෙනවා. ඒක අපි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මේකේ ඕෆ් කරගන්න ඕනේ. කනෙක්ෂන් එක දෙන්න දෙන්න ඕනේ. ගායිස් ඉතින් ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියන්න තියෙනවා. අනිවාර්යෙන් මේ ඔප්ෂන්ස් තුනෙන් ස්ටෙප්ස් තුනෙන් එකක් ඔයගොල්ලෝ අනිවාර්යෙන් හරියන්න ඕනේ. ඒක හරි වැඩ. ඒ කියන්නේ ඔයගොල්ලෝ තුනම try කරලා බලලා වැඩ කරේ නැත්නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ try කරලා බලන්න ඔයගොල්ලෝ කනෙක්ෂන් එක ඕෆ් කරලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ wifi නැත්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඔයගොල්ලෝ ඕෆ් කරලා try කරලා බලන්න අනිවාර්යෙන්ම හරියනවා. ඒ කියන්නේ කතා දෙයක් නැහැ. මොකද කිව්වොත් මගේ PC එකෙත් Windows 11 තියෙන්නේ. Windows 11 PC එක ගොඩක් Windows 11 PC වලට වගේ versions වගේ track version support කරන්නේ නැහැ. එතකොට අපි පොඩ්ඩක් කනෙක්ෂන් එක ඕෆ් කරලා try කරලා බලන්න ඕනේ. මාත් කනෙක්ෂන් එක ඕෆ් කරලා try කරලා බලුවා. ඒකට හරියා. වීඩියෝ එක හොඳයි කියලා දිනනවා නම් like එකක් දාන්න අමතක කරන්න එපා. subscribe කරන්න. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන කෙනෙක් share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් වෙනින් හමු.